ඔය විදිහට තමයි අද මගේ මීල් එක තියෙන්නේ. මම ඊයේ උයාගත්තු බටු කරි එකක් තියෙනවා. ඊයේ හදපු බටු කරි එක ෆ්‍රිජ් එකේ තිබ්බේ බොම රත් කරන්න නැතුව ගත්තා නේ කම්මැලි. කොහොමද එදිනේ අපච්චි? කොහොමද එදිනේ? ඇවිදලා පෙන්න. කො? ඇවිදලා පෙන්නන්න ඉතින්. කො ඇවිදලා පෙන්නන්න. කොහොමද අපච්චි ඇවිදින්නේ? කොහොමද ඇවිදලා පෙන්න? කාර් එක ළඟ ඉඳන් එන්න අපච්චි වගේ. එන්න දැන්. එන්න. එන්න. අපච්චි වගේ එන්න. කොහෙන්ද? ඔය විදිහට තමයි අද මගේ මීල් එක තියෙන්නේ. මම ඊයේ උයාගත්තු බටු කරි එකක් තියෙනවා. මේක මෙයාට තලන බටු. චිකන් හොදි තියෙනවා. සොසේජස් එක කරලක් තියෙනවා. අද මම බිත්තරයයි රොටියයි මැද්දට දැම්මේ නැහැ මේක. නැහැ සොසේජස් කරලා. ඉතින් අද මේ විදිහට තමයි මට කන්න තියෙන්නේ. මෙතන මේ පිටිපස්ස තියෙන රොටි එක මේ ආඩර් රොටි එක. මෙතන තියෙන මේ පැත්තේ තියෙන්නේ බිත්තරේ. දැන් ඉතින් කන්නයි තියෙන්නේ. ඊයේ හදපු බටු කරි එක ෆ්‍රිජ් එකේ තිබ්බේ බොම රත් කරන්න නැතුව ගත්තා නේ කම්මැලි. අද මගේ 26 වෙනි දවසේ ඩයට් එකේ. මාරහයි බටු එක. අද බබාට ටිකක් සනීප නැහැ මේ. එයා පෙරේදා සීතල වතුර නැටුවා. ඉතින් මෙයාට උණා වගේ. බෙහෙත් නම් ගන්න ගියේ නැහැ මේ. පැන්ඩෝල් සිරප් දීලා තියාගෙන ඉන්නවා. මම බටු වලට මාළු දාලා ඉන්නේ. තලපත් මාළු දැම්මේ මම තලපත් මාළු කන්න හරි අප්පිකේ. එනවාට මේකට බටු එකට දාලා පිණිසද මම මාරයි. අපි දෙන්නේ නැහැ. මේ චිකන් ග්‍රේවි එක ගෙනල්ලා ඉන්න සිග්නල් එක සෑහෙන කල් මම 23 වෙනි දවසේ පුතේ චීට් කරා නේද? අන්න ඒ දවසේ ගෙනාපු චිකන් හොදි. ටික ටික තියාන කනවා රසයි ඒ හුද්ද. යුනික් රසක් ඒක. මට කියන්න තේරෙන්නේ නැහැ රස. මාළු බඩු අදත් මම රොටිය හදාගත්තේ ග්‍රෑම් 20කින් පිටි. තිය වෙනකොට 70කටවත් බර අඩුනොත් හොඳයි. මම 30 ගෙන් නම් ආයෙ ඩේ 1 විදිහට ඩයට් එක පටන් ගන්නවා හොඳේ. එමුනේ හොඳ.
මම බටු කරි එකක් කී හැදුවේ හස්බන්ඩ්ටයි බබාටයි කන්න. මම එකෙන් ටිකක් තියාගත්තා මට අද රොටි එක කන්න. පුදුම රසයි ඒ බටු එක කන්නේ. මේ දවසේ මම මේ වීල විතරයි කෑවේ. හැබැයි මම මගේ ඇඟට තිහිට්ටු ගතියක් තිබුණ නිසා සහ බබා අසනීපෙන් හිටපු නිසා පොඩි මයින්ඩ් එකේ අවුලක් තිබුණ හින්දා ප්ලේන් ටී දෙකක් මම මේ දවසේ වෙව්වා. මට හොඳටම ෂුවර් දැන් මගේ ඊළඟ දවස වෙනකොට බර හොඳටම වැඩි වෙනවා. මොකද ප්ලේන් ටී වලට පුදුම විදිහට බර වැඩි වෙනවා. මම ප්ලේන් ටී එකේ ෆොටෝ එකක් ගත්තා ගෲප් එකේ ෂෙයා කරගන්න. ඉතින් උගලන්ටත් පුළුවන් ගෲප් එකත් එක්ක ජොයින් වෙන්න ඩයට් කරන කෙනෙක් නම් විතරක්. එහෙම කෙනෙක් නෙවෙයි නම් ජොයින් වෙන්න එපා. ඉතින් මම ඔයගලන්ට මගෙත් එක්ක ගෲප් එකේ ඩයට් කරන අයගේ මීල්ස් ෂෙයා කරගන්නවා දැන්. එතන ඕමෑඩ් කරන අය වගේම එදිනෙදා ඩයට් නෙවෙයි බර පවත්වගෙන යන අය වගේම සමන් විදිහට කන අයත් ඉන්නවා. ඒ වගේම මගේ මීල් එකක් තියෙනවා. එහා පැත්තේ ගෙදර එළුව කෑ ගහනවා. ඉතින් එහෙනම් මං අදට යනවා. ඔයගොල්ලෝ හැමෝටම බයි. මොනවද ඔය? පෑන. පැලින් සබන් බෝලේ යවනවද? අපච්චිට කියමු සබන් බෝල එකක් ගේන්න කියලා. බබා සබන් බෝල